පුවත් ලද සැනින් දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න. මෙන්න දැන් ලැබුණ පුවතා. හෙළ සිනමාව තුළ එදා පටන් අදටත් නොඹදව රසිකයින්ගේ ආදරය දිනා ගන්නට සමත් වුණු අදටත් එදා මෙන්ම රූපශ්‍රීයෙන් ඒ වගේම ඊටම ගෞරවාන්විතව කලා ක්ෂේත්‍රය තුළ රැඳී සිටින ප්‍රවීණ සහ ජනප්‍රිය රංගන ශිල්පිනී දිල්හානි අශෝකමාලා මහත්මිය සම්බන්ධයෙන්ුයි මේ පුවත. ඇය ගැන මේ වන විට සමාජ මාධ්‍ය තුළ එක්තරා පෝස්ටුවක් සංසරණය වෙනවා. අම්මා කෙනෙක් විදියට දරුවාට දුන්නු සෙනෙහස මම ප්‍රියංකරගෙන් දැක්කේ නැහැ යනුවෙන්. ඉතින් ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි අශෝකමාලා මහත්මිය අපේ රටේ ජනප්‍රිය පුවත්පතක් සමග සිදු කරපු එක්තරා පුවත්පත් පිළිසඳරකදී පවසපු ප්‍රකාශයක් තමයි මේ ආකාරයෙන් දැඩි උණුසුමක් ඇති කරමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන්නේ. එහි උපුටා ගැනීම මෙලෙසින් කලා ලොවේ තරු ආදර කතා අතර ප්‍රියංකර දිල්හානි ආදර කතාව හරි සුවිශේෂී ආදර කතාවක්. ඔවුන්ගේ ප්‍රේම වෘතාන්තයට ප්‍රිය කරන්න උන් සෑහෙන්න. එති මේ සටහන ඔවුන් වෙනුවෙන්. තාත්තගේ ආදරේ මහා සාගරයේ තරම් වුණාට ඒ ආදරේ පිටට පේන එකක් නොවන බවට සාක්ෂි ඕනෑ තරම්. ප්‍රියංකර පෙරේරා තාත්තා කෙනෙක් වෙන්නේ 1995 වසරේදී. ඒ කාලේ තිබුණු සමාජ ක්‍රමය අපේ තාත්තගේ කාලයට වඩා හත්පසින්ම වෙනස්. ඒ කාලේ අපේ දරුවන්ට තිබුණු අවශ්‍යතාවයන් ඉතා සංකීර්ණයි. අපේ දරුවන්ගේ අවශ්‍යතා සපුරන්නට අපි ගොඩක් වෙහෙසෙ යුතු සමාජ ක්‍රමයක් ඒ කාලේ ගොඩ නැගිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් අපි දෙන්නම ගොඩක් මහන්සි වුණා. මමත් කාර්යබහුලයි, ප්‍රියංකරත් කාර්යබහුලයි. ප්‍රියංකරගේ වෘත්තීය ජීවිතය නිසා මොහු නිවසේ රැඳුණු රාත්‍රීන්ට වඩා නොසිටි රාත්‍රීන් වැඩි. දරුවන්ගේ ජීවිත සැපවත් කරන්න වෙහෙසෙනවා මිස තිස්සෙම දරුවන් ළඟට අරන් හුරතල් කරන්න තාත්තලට වෙලාවක් නැති තරම්. දිල්හානි අශෝකමාලා මේ කියන්නේ තන්න ඒ කතාව. මේ ඇය සී සැමියා ප්‍රියංකර පෙරේරාව තාත්තා කෙනෙක් විදිහට දුටු හැටි. මගේ තාත්තගේ තිබුණු සරල ජීවිතේ ප්‍රියංකරගේ ජීවිතේ මම දැක්කේ නෑ. අපේ පුතාව හොඳ පාසලකට යොමු කරන්න, ඔහුට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ප්‍රියංකර බොහෝ සෙයින් මහන්සි වුණා. විශ්වවිද්‍යාලයේ ගිහින් උපාධි කිරීම, ගීතයක් ගායනා කළත් එය හොඳින් නිවැරදිව ශ්‍රුතියට ගායනා කිරීම ආදී ලෙස ප්‍රියංකර දරුවන්ගෙන් බොහෝ දේ බලාපොරොත්තු වුණා. ප්‍රියංකර විසින් පුතාට ගීත ගායනා කරන ආකාරය ඉගැන්නුවා. ඒ වගේම පාසල් අධ්‍යාපනයේ බාහිර උපකාරක පන්තිවලට යොමු කිරීමට පවා ඔහු වෙහෙසුණා. හේතුව ඉදිරි පරම්පරාවට අපේ කාලේ අධ්‍යාපන සුදුසුකම් වලින් ඉදිරියට යන්න නොහැකි බව ප්‍රියංකර නිතරම විශ්වාස කළා. ඉතින් ඇත්තටම අපේ තාත්තා එක්ක සසඳන විට ප්‍රියංකර කියන්නේ වෙනස් චරිතයක්. ඔහු දරුවන් ගැන හොඳින් සොයා බැලුවා. ප්‍රියංකර කියන්නේ දරුවන්ව හොරතල් කරමින් දරුවන්ට ආදරය පෙන්වු කෙනෙක් නෙවෙයි. දරුවන්ගේ පාසලේ බාහිර ක්‍රියාකාරකම් වලදී ප්‍රියංකරගේ සහභාගීත්වය තරමක් අඩුයි. ඒ ඔහුගේ කාර්යබහුලත්වය නිසා සිදු වූ දෙයක්. ප්‍රියංකර හැදුනේ බෝඩිමක. ඉතින් ළමා කාලයේ ඔහු මව්පියන්ගේ රැකවරණය සෙනෙහස යටතේම හැදුණු කෙනෙක් නෙවෙයි. ඇතැම් විට ඒ නිසා ඔහුට නොලැබුණු රැකවරණය සෙනෙහස දරුවන්ට ලබා දීමේ පුරුද්දක් ඔහුට නොතිබුණාදැයි මට සිතෙනවා. එහෙත් දරුවගේ අවශ්‍යතා ඉටු කරමින් ඔහු දරුවට ගොඩක් ආදරය කළා. ඒත් අම්මා කෙනෙක් විදිහට දරුවට දුන්නු සෙනෙහස මම ප්‍රියංකරගෙන් දැක්කේ නෑ. ඔහුට තිබුණේ සැඟවුණු දාරක ප්‍රේමයක් කිව්වොත් මම නිවැරදි. දරුවගේ අවශ්‍යතා ඉටු කරමින් ඔහුව සැපෙන් තියන්නට ප්‍රියංකර කටයුතු කළා. ඇත්තටම අපිට නොලැබුණු බොහෝමයක් සැප සම්පත් අපේ දරුවා භුක්ති විඳේ ප්‍රියංකරගේ කැපවීම නිසා කිව්වොත් මම වැරදි නැහැ. ඔබට ගැනීම අවසానයි. ඉතින් ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි අශෝකමාලා මහත්මිය අපේ රටේ ජනප්‍රිය පුවත්පතකට පැවසූ ප්‍රකාශයක් තමයි මේ ආකාරයෙන් සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙක් අතරෙහි සංසරණය වන්නට පටන්ගෙන තියෙන්නේ. පුවත් ලද සැනින් දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න.